ආයිබෝවන් හැමෝටම ඊයේ වීඩියෝ එකෙන් අපි කතා කරා ෆයර්වෝල් එක ගැන. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ නෙට්වර්කින් වලදී අපිට ගොඩාක්ම වැදගත් වෙන උපකරණයක් ගැන. ඒ තමයි ස්විච් එක. ඉතින් මේ ස්විච් එක කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට සරලව මුලින්ම කියලා දෙන්නම්. මේ ස්විච් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ උපකරණයකට. ඒ කියන්නේ මේකේ පෝට් බලා ගන්න පුළුවන් අපිට. එතකොට සරලවම කියනවා නම් අපි එකම ඔෆිස් එකක එහෙමත් නැත්නම් ගෙදරක කම්පියුටර්ස්, ප්‍රින්ටර්ස්, ලැප්ටොප් වගේ ගොඩාක් උපාංග එකිනෙකට සම්බන්ධ කරලා data communicate කරගන්න උපකාරී වෙන උපකරණයකට තමයි ස්විච් එකක් කියලා කියන්නේ. ඉතින් අපිට මේ ස්විච් එක පිටිපස්සේ පෝට්ස් 8ක් 16ක් 24ක් 48ක් වගේ ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හැම පෝට් එකකම වයර් මගින් අපේ ඩිවයිස් සම්බන්ධ කරන්නත් පුළුවන්. ඉතින් මේක තවත් ලේසියෙන් ඔයාලට තේරුම් කරලා දෙන්න මම පුංචි උදාහරණයක් කියන්නම්. ඔයාලා හිතන්න ඔයාලගේ ඔෆිස් එකේ ළමයි 5 දෙනෙක් ඉන්නවා කියලා. ඔන්න ඒ 5 දෙනා තමයි A, B, C, D සහ E කියලා කියන්නේ. එතකොට මේ A කියන ළමයාට අවශ්‍ය වෙලා තියෙනවා C කියන ළමයාට රහස් පණිවිඩයක් දෙන්න. මෙන්න මෙතනදී මේ ස්විච් එක කියන උපකරණය කරන කාර්යය තමයි A කියන ළමයාගෙන් දැන් මොන හරි පණිවිඩයක් යවනවා නම් ඒ ලියුම යගෙන් අරගෙන ඒ ලියුමේ පිටිපස්සේ තියෙන අපි නෙට්වර්කින් වලදී කියනවා නම් MAC ඇඩ්‍රස් එක කියවලා ඒ ලියුම කෙලින්ම C කියන ළමයාට විතරක්, ඒ කියන්නේ ඒක දෙන්න අවශ්‍ය කෙනාට විතරක් ඒ පණිවිඩය ලබා දෙන්න. ඒ වෙලාවට B-ට, D-ට හෝ E-ට ඒ ලියුම දකින්න වෙන්නේ නැහැ. මෙන්න මේකින්ද තමයි මේ ස්විච් එක කියන උපකරණය ඉතාමත් බුද්ධිමත් එහෙමත් නැත්නම් ඉන්ටෙලිජන්ට් උපකරණයක් විදිහට හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් අය පටලවා ගන්න තව දෙයක් තමයි හබ් එකක් සහ ස්විච් එකක් කියන්නේ දෙකක්ද එකක්ද කියන එක. එතකොට ඉස්සර කාලේ පාවිච්චි කරපු හබ් එකකින් කරේ දැන් A කියන ළමයා ලියුමක් දුන්නා නම් ඒක B, D, C සහ E කියන හැමෝටම බෙදෙන එක. ඉතින් ඒකෙන් නෙට්වර්ක් එකේ තියෙන නෙට්වර්ක් එකේ අනවශ්‍ය ට්‍රැෆික් එකක් හැදිලා එතකොට පණිවිඩ data communicate වෙන වේගය අඩු වෙනවා. එතකොට මේ ස්විච් එක ඊට වඩා ගොඩක් දියුණුයි. ඒක හරියටම අදාළ කෙනාට විතරයි ඒ data එක යවන්නේ. ඒ නිසා නෙට්වර්ක් එකේ තියෙන වේගය සහ ආරක්ෂාව ගොඩක් වැඩි. ඉතින් මෙන්න මේක තමයි සරලවම නෙට්වර්ක් ස්විච් එකක විශේෂයෙන් ඔයාලට කියන්න අවශ්‍ය දේ. ඉතින් ඔයාලගේ ගෙදර ඔෆිස් එකේ නෙට්වර්ක් එකේ ස්පීඩ් එක රැඳිලා තියෙන්නේ මෙන්න මේ ස්විච් එකේ කාර්යක්ෂමතාවය මත. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු නෙට්වර්කින් වලදී වැදගත් වෙන තවත් නෙට්වර්ක් ඩිවයිස් එකක් ගැන. ඔයාලා ඊළඟ වීඩියෝ එක බලන්න. එතකොට මොකක්ද කියලා දැනගන්න පුළුවන්. එතකන් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.